හෙල්ලෝ යාළුවනේ මේක අපේ දෙවෙනි බ්ලොග් එක. බ්ලොග් එකේ අඩුපාඩු මොන හරි තියනවනේ කියාගෙන හදාගන්න දෙයක් තියනවා නම් කමෙන්ට් එකක් දාගෙන අපි බලමු අපේ දෙවෙනි බ්ලොග් එකේ සුපිරියාතල ටිකක් තව යාළුවෝ අලුතෙන් දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා ඒ කට්ටියත් අඳුනලා දෙන ගම කලින් බ්ලොග් එකත් එක්ක මේ බ්ලොග් එකේ මොනවද වැඩි දියුණු වෙලා තියෙන්නේ මොකද්ද ඉම්ප්‍රූව් වෙලා තියෙන්නේ කියලා ඔයාලම කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි යන් අපේ බ්ලොග් එකට. Hello කට්ටිය. Good morning. දැනගින්නේ අපි අම්මෝ පොඩි ළමන ඉතින් ඔන්නම උදේ පාන්දර නැගිට්ට ගමන් කට්ටිය කෝල් දීලා කතා කරලා ඇහුවා අපේ ගමේ පොඩි ඉස්කෝලේ තිබ්බ පොඩි කොන්සර්ට් එකක් පොඩි ළමයිගේ කොන්සර්ට් එක බලන් යන්න කියලා ඇහුවා කට්ටිය. ඉතින් මාත් ඇඳේ නිදාගෙන හිටියේ. නිදාගත්ත ගමන් ගහ වීඩියෝ ගත්තාම ඉස්සෙල්ලාම තියෙන්නේ. ඕකේ. ඔන්න ඔහම ඉතින් මායි අපේ ගේ ඉස්සරහා තිසර මල්ලි දෙන්න කතා වෙලා එළියට බැස්සට පස්සේ අපේ බඳුළු මාමගේ කොල්ලා ආලෝකයා පොඩි එකා මූත් ආව අපිත් එක්ක යන්න කියලා. ඉතින් අපි තුන් දෙනා කයියක් දාගෙන ඔහොම අංජුල මල්ලිලා ගිය ළඟට යන්න ගියා. මේ ඉනාවෙන්න නම කියන්න හඳුන්වලා දෙන්න. හඳුන්වලා දෙන්නකෝ. එච්.එම්. දිස සංජය වඩවා. පී.එම්. අංජුල මීරංග. टेक्नोलॉजी हिंदी වැඩි කරනවා ඉතින් අවුරුදු 2000කට විතර ඉහතදී මේ ප්‍රදේශයේ සාමයෙන් තිබුණා. මෙන්න මෙයා එන්නේ ඉස්සෙල්ලා. ඉතින් යාළුවනේ ඔයාලට මොකක්ම හරි ප්‍රශ්නයක් ඔයාගේ ඔළුවේ තියෙනවා නම් ඔයාට කරන්න තියෙන එකම හොඳම දේ තමයි පරිසරයත් එක්ක තනි වෙලා ඒ දුක ඒ ඔළුවේ තියෙන බර පරිසරයත් එක්කම නිදහස් කරලා අරන එක. ඔන්න ඔහම ඉතින් කට්ටිය ඔක්කොම ඉස්කෝලේට හිමීට පයින් ආවා. පයින් ආවට පස්සේ අපේ ලොකු සහන් මල්ලිත් ඉස්කෝලේට ආවා. පැටියෝ ඉතින් ඔන්න අපි කට්ටිය ඉස්කෝලේට ඇවිල්ලා කොන්සර්ට් එක බලලා ඉස්සරහට යන්න ලැහැත් වුණා තැඹිලි ගෙඩියක් බොන්න කියලා. Oh my god! Wow!
ඉක්මන් කරනවා හනිකට අබ ගන්නද අතු ගන්නද මොනවද කරන්නේ සහන් මල්ලිගේ කකුල කොරෙත් තියාගෙන අපි පයින් යන්න ගියා වෙල්ලෑයට. දෙක කවුද අවුල අම්මේ අපිට කොළොප්ප කරන්න ඕනේ කොළුවා ඔය වගේ වීරු කරන්න දෙන්න එපා ඔය ඔය සතෙට්ට ඔර සතෙට්ටවත් ඉන්න දෙන්නේ නැහැ මුට පුකේ අරින්න ඕනේ ගොබ්බයා එඩි තියන්න එපා හදවතට මගේ ඉතින් ඔන්නෝම අංජන මල්ලා කුඹර ළඟට ඇවිල්ලා සහන් මල්ලිගේ බෙල්ට් එකත් අරගෙන අපි තිසර මල්ලේ කුරුම්බ ගහ නක් ගන්න සෙට් වුණා. මිනිහා බෑ කියද්දි බලින් නග්ගව. අනේ තැඹිලිත් එක්ක ගහ යන්නේ ගෙඩි විතර. එල් පිටි දෙල්ල ඒගොල්ලෝ ගලවලා කියා අපිට පවර් බැංක් එකක් දෙන්න නගින්න ඕනේ බෑ. හරිද? කනවතෝ මරාගෙන කනද නැහැ. පැහිලා බල්ලෝ ගොඩා මොලේ තියෙන්නේ ඒක පැහිලා තියෙන්නේ ඒ ඔමිදාන් බෝඩුවට කඩන්න නයිස් ආයි කරවරින් ටොක් කරවරින් ඉතින් කරවරින් හිට කල බලය ඵලයන් මුළු ගෝල් දේශෙම රෝමන් කාරයින්ට බය වුණාට පප්පගමේ නම් බය වැලිමීයෝ විතරයි. අනේ ඕන කෙනෙක් ඇඟ බේර ගන්න දුවන්නේ හාට දැක්ක නේද? අයිය ගැටි ගන්න උද නෑ? ඕටයි පත්‍රේ. ඊට පස්සේ පිහි අරන් එන්න කියපු අපේ ආලෝක පොඩි එකා ආලෝකයා මු පිහියක් අරන් ආවා. අරන් ආව පිහිය තමයි මරු පිහිය. ඒ පිහියෙන් ඊට පස්සේ අපි කඩාගත්ත තැඹිලි ටිකක් කපලා බීලා අපි ආයෙත් ඉස්කෝලේ පැත්තට යන්න සෙට් වුණා. කෝ පිහිය උක්කල පිහිය පිහිය මොගේ අනේ ඉවරයි කියලා හිතුවට ඉවර නෑ. තව තියෙනවා.
අයිය සැපේනේ ඉන්නේ ඔන්න එහෙනම් අපි ආතලක් ගමු ලොඳ පළල කන්නේ පොල් කොම්බ අපේ ජීවිත නම් මල්ලි නල්ල රොම්බ අපිට අදල්ලම නෑ බිම් බෝම්බ පිපුරුවත් ඉවරයි අපේ හොම්බ මිට වැඩිය හොඳයි මහවුරුක දේවන්තයා මහවුරුක දේවන්තයා සනක් වෙලා මනරම් පහන් කළාලෙන් මේ මල්ලි කට්ටිය ඔන්නම තැවිලි දීලා ආයි කොන්සර්ට් එක බලන්න ඉස්කෝලේට යන්න උනා. ඉස්කෝලේට ගිහිල්ලා ඉවරලා කොන්සර්ට් එක ඉවර වුණාට පස්සේ මුන් ටික ඔක්කොම එකතු වෙලා පොඩි ඉස්කෝලේ සෙල්ලම් කරන්න පටන් ගත්තා. කොහොමද ගහන්න ඕනේ? එකද ගහන්නේ? චුට්ටයින්න. චුට්ටයින්න. අයින් නැත්තේ නානේ යන්නේ නේද? තිස මොන් දෙක කර නියම් බා. අර මල් ගහත් කටින් ගහගෙන නැත්තේ. ලයින් එක එහෙම කොහොමද? ටොම්බ ගෑල්ල. හා ඉතින් ඔන්න ඔහොම පොඩි ඉස්කෝලෙන් අපිට රහමරා බීමකුත් හම්බුණා. ඒකත් කට්ටිය බීලා ඊට පස්සේ තමයි මුල් ළමාවිය සංවර්ධනය වෙච්ච නැති කට්ටියගේ මුල් ළමාවිය සංවර්ධනය කරන්න ගත්තේ. කැමරාවට මූණ දෙන්න. One eternity later. මොකටද මේ ඇට අපිට සංවේදනය කරන්න. ඒ කියන්නේ අපිට මේ රේඩියෝ හෙඩ්සෙට් වගේ දේවල් දෙන්නේ නැද්ද වැඩේට ගෙවල් වල හැදිලා මේ වටිනාකම දන්නේ. හොඳයි 1900 බර ගණන් පරාදයි මේවට. මේ ඇටේ බ්ලූටූත් වලට වඩා හොඳයි සබාලයි වගේ අනිත් එක මේ වැඩි කල් ලැබෙන්නේ. දාඩු දෙලට රාජාලි අමතනවා. ඇහෙනවද? මේ කනගාව කට ගියාගෙන ඔහොම කතා කරද්දි කොහොමද ඇහෙනවද? දඩුලේන කැලෑමියා වලට ඇහෙනවද? ඒ මාරසීන් එක මේක වැඩ කරනවනේ අප්පා. හරක උනාට එච්චරටම ගොන් නෑ. තුනේ පොඩක් සෙමින් අපලා ඔබ ආයෙත් ඇසක් කොනක කරලා යන්තම් හොරෙන් මදිස බලලා ඔඩ ඩිංගක් සීනා සෙන්න ඕනා. देर में कृष्णा रोनाल्डो दादा दादा कृष्णा रोनाल्डो මල්ලි හිටියා තුඹලා අම්මාර බීමේ කරලා දුන්නේ. බඩිස් නෑ කිව්වා. දැන් ওই බඩිස් එනම් කොහෙද හම්බුනේ? නෑ ඔච්චර. සංග්‍රහ දිල්ලා කන්තිමයි. පුරුම මොන්නේ කියපා මම දැන් බඩිස් තියේ. ඉතින් අපි සෙට් එක පොඩි ඉස්කෝලේ සෙල්ලම් මුදලේ පොඩ්ඩක් සෙල්ලම් කරලා පොඩි කාලේට අයත් ගිහිල්ලා වොලිබෝල් පාරකුත් ගහලා ගෙදර එන්න සෙට් වුණා. හරි කට්ටිය ඔක්කොම ගෙදරට ගිහිල්ලා හවස නාන්න යන්න කියලා සෙට් වුණා. සුබාදහම ඇතුලේ පුංචි නිර්මාණයකට පුළුවන් මොනොස්සෙක්ගේ හදවතක් નિરાයාසයෙන්ම නිවලා දාන්න.
කොහොම හරි අපිට දවල් පොඩිසාන පොල්ල තිබ්බා ඉස්කොලට එනවා කියලා පොල්ල තිබ්බා ඇව්වාම කිව්ව වර්ණාංගල ගියා කියලා අය එන්නේ නැහැ කිව්වා පහවදා උදේ එනවා කිව්වේ මොකම හරි අපි නාන්නගේ ටයිම් එකේ බයික් ආවා පස්සේ තමයි තේරුනේ මොහෙන මරිසියක් අපිට ගහලා තියෙන්නේ කියලා කොහොම හරි අපි කට්ටිය ඔක්කොම නලා කට්ටිය කිව්වට මං විතරයි නෑවේ සහන් මල්ලි ගෙදරින් ආගෙන ඇවිල්ලා තිබ්බා ළඟදී අපි සෙට් එක කතා වෙලා රෑ මොකද කරන්න කියලා බලලා යාළුවෙක්ගේ මල ගෙදරකුත් තිබ්බා මල ගෙදරත් ගිහින් එන ගමන් කළු කැලේට යන්න කියලා සෙට් වුණා කොත්තුවක් කන්න චන්දන ඇඟ ගාලා කොණ්ඩේ කඩා දාලා ගඟුලේ කීලා බුකුංග සානාලා වගේ 5 minutes later. කවුද? ඔව් දඟරයත් එහෙමයි මේ අපේ ඉස්කෝලේ අයියා කෙනෙකුත් ඉන්නවා. ගියාගෙන නැග්ගද? අවුල නෙමෙයි. ඒක කොහොමත් එහෙමනේ. ඔන්නම කට්ටිය ඔක්කොම සෙට් වෙලා කළු කැලේට ගිහිල්ලා කළු කැලේ අපේ ගියක් තියෙන ගෙට එහා පැත්තේ තියෙන කඩේට ගිහිල්ලා කොත්තුවක් කන්න සෙට් වුණා. කවුද බෝයි වගේ ඔබ දාගනි හරි දාලා ලැබුවේ ඔන්නෝම ඉතින් අපි ඔක්කොම පිඟන් ටිකයි කොත්තුවයි ගෙනාවට පස්සේ කණ්ඩ කියලා ගත්තා කොත්තුව නම් මාරමරහට තිබ්බා ඇයි චාට් වෙන්නේ දැන් දාම්බට මොකද කියලා තිබ්බේ ඈ අවුල නැහැ ෂේප් නේ දාම්බට මොකද කියලා අපි ඔක්කොම කාලා ඉවර වෙලා කඩේට ගෙවන්න තිබ්බ බිල් එකත් ගෙවලා අපි ඔක්කොම ගෙවල් වල යන්න ගියා ආපු විදිහටම හෙල්මට් එකක් ගන්න නැතුව තමයි යාවේ ඒ විදිහටම තමයි යන්නත් උනේ ඉතින් මායි අපේ පොඩිසහන් මල්ලි එහෙම අර දෙන්න ගෙදර ගියා අපි දෙන්න එහෙම මල ගෙදරටත් ඔළුව දාලා මල ගෙදරට රවුමක් දාලා අපි දෙන්න ගෙදර ඉතින් රැ වුණා අන්නම තමයි අද බ්ලොග් එක ඉවර වෙන්නේ මේක ලස්සන බ්ලොග් එකක් කියලා හිතනවා කලින් එක වගේ මේකෙත් අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් අවසානට කියන්නේ අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න කලිලක වීඩියෝ එකේ මේ අඩුපාඩු ටික හදාගෙන ඔයාලා ලස්සන වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ඔයාලට ඕනේ මොන වගේ වීඩියෝද මොන වගේ කන්ටෙන්ට්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න ඉතින් මෙන්න මේ වගේ අපේ දෙවෙනි vlog එක ලස්සනට ඉවරනවා කියලා හිතලා වීඩියෝ එක අවසන් කරගෙන හිටිය ඔයාලට ගොඩක් ආදරේ එහෙනම් අද වීඩියෝ එක ඉවරයි